කියන්නේ අපේ රටේ ගත්තපුවාම රාජධානි මාරු නේ කාලෙන් කාලට රාජධානි මාරු වුණා. ඒකට අපි දන්නවා ඉස්සර අපේ රටේ ත්‍රිසිංහලය කියලා එකක් තිබ්බනේ. රුහුණයි පිහිටි මාය. අපි ගත්තොත් එහෙම ලංකාව අඳින්න ලංකාව පුළුවන් විදියට ලංකාව. හරි. දැන් ඒක මෙන්න මෙතනින් එනවා ලංකාව ප්‍රධාන ගංගාව වන මහවැලි ගඟ. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් එනවා මල්වතුය. නේ? ඒක අපි දන්න මෙතනින් අපේ වයන් පළාත යඩුරුවය. මෙන්න මේ හරියෙන් එනවා වලවේ ගඟ. මෙන්න මේ හරියෙන් එනවා කැලණි ගඟ. මෙන්න මෙතනින් කළු ගඟ. හරි? උන්වහන්සේ කියනවනේ. එතකොට ඉස්සර මේ රුහුණු පිහිටි මායාව කියන එක තීරණය වුණේ මේ ගංගා කේන්ද්‍ර කරගෙන. සාමාන්‍යයෙන් මහවැලි ගඟත් මේ හරිය සීමාව තුළ අපි ඉස්සර රුහුණ කියලා තමයි කියන්නේ. රුහුණ නේ. ඒක රට මැද පිහිටි භූමියට අපි කියන්නේ මලය රට කියලා ඉස්සර. මලය. එතකොට මේ දැඩුවේ සීමාව එතකොට මේ බස්නාහිර පළාත කේන්ද්‍රය මෙන්න මේ සෙට් එක නේද? ඉස්සර අපි කියන්නේ මොකක් කියලාද? මායා රට. ඒකට මෙන්න මේ හරිය මල්වතුය එතකොට මහවැලි ගඟේ මේ උඩ මේ හරිය ඉස්සර කිව්වේ පිහිටි රට කියලා. පිහිටි රට. ඒකට මොන ප්‍රදේශ තුනක් තියෙනවා මොනවද? හතරක් තියෙනවා. ප්‍රධානම තුනයි ත්‍රිසිංහලයි. පිහිටි රට, මායා රට, රුහුණු රට. පිහිටි රට කියව නම මොකද්ද? රාජ රට කියලා කියනවා. ඔන්න ඒකට පිහිටි රට තමයි රාජ රට කියන එක කියන්නේ. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන බිහි වෙච්ච රාජධානි තියෙනවා. මොනවද? පිහිටි රටේ බිහි වෙච්ච රාජධානි ප්‍රධානම දෙකක් තියෙනවා. එකක් මොකද්ද? අනුරාධපුරය. අනිත් එක මොකද්ද? පොළොන් නරුව. පිහිටි රටේ විවිධ රාජධානි දෙක. ලංකාවේ පළවෙනි රාජධානි දෙක. ඊට පස්සේ මලය රටේ කියන්නේ මධ්‍යම කඳුකරේ නේ. එකක් මහනුවර අනිත් එක මොකද්ද? ගම්පොළ. නේ රුහුණේ රාජධානියක් බිහි වුණා අපි ඒකට කියනවා මාගම රාජධානිය කියලා. ඒතර මේ උඩ මේ යාපනයේ පැත්තේ අපි යාපනයේ රාජධානිය බිහි වුණා. ඒක අපි අර පිහිටි රට කියන එකට අපි ගන්නෙ නැහැ සම්බන්ධ කරන්නේ නැහැ. ඒක වෙනම රාජධානියක් විදිහට කතා කරන්නේ. මායාවට කේන්ද්‍ර කරගෙන තමයි බහුතරය රාජධානි බිහි වුණේ. නේද? අපි ඉන්න පළාතේ රාජධානි කිහිපයක්ම බිහි වුණා. නේද? මොනවද? යාපහුව බිහි වුණා. නේ කුරුණෑගල බිහි වුණා දඹදෙණිය බිහි වුණා වයන් පළාත නේ පඬුවස් නුවරත් තිබ්බා ඒක වෙනම ලොකුවට රාජධානියක් විදිහට කතා කරන්නේ නෑ අපි බලමු මේ අනුරාධපුරේ ඊට පස්සේ පොළොන්නරුව ඊට පස්සේ දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ කියන එක බිහි වුණා ඒක මලේ රටේ ගම්පොළ ඒක මලය නේ අනුරාධපුරේ පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ මහනුවරත් එන්නේ මෙහෙට මහනුවරත් එන්නේ මලය රටේ. දැන් අපි මේ පාඩමට අදාළව කියන්නේ මොකද්ද? රාජධානි නිරිත දිගට මාරු වීම නේ. එතකොට මේ අනුරාධපුරයයි පොළොන්නරුවයි කියන එක අපි දන්නවා රජ රට කියන්නේ. දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ නෑ කෝට්ටේ මේවා මායා ගම්පොළ සහ මහනුවර එන්නේ මලය උන රාජධානි ටික නේද? අපි දන්නවා මේ වගේ ආරම්භක පාලකයෝ අනුරාධපුරේ පණ්ඩුකාභය පොළොන්නරුවේ පළවෙනි විජයපුරාව ඊට පස්සේ දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ කියන එක අපිට මතක හිටින්නේ නැහැ. මේ ගුණක බාවල තමයි ගොඩක් ඉන්නේ නේද? එතකොට අපි මේකට පොඩි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නිරිත දිග රාජධානි සෙට් එකේ අදවරු මතක තියාගන්න. මොනවද නිරිත දිග රාජධානි ආයතනයේ නේද? හදරට හැර මහනුවර හැර ඉතිරියව මොනවද? නිරිත දිග රාජධානි විතර තමයි අපි ගන්නෙ. නේද? ගම්පොළත් මලේ රටේ වුණාට අපි ගන්නේ මොන රාජධානියද? නිරිත දිග රාජධානි. නේද? මොනවද ඒවා? දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ. අපි මේකට පොඩි කවියක් තියෙනවානේ.
දයා කුරුණෑගලින් ගත්ත කොත්තුව. ඕන්න මහනුවරට එක්කන මචං කියන්නත් පුළුවන් නේ. දයා දඹදෙනිය දා යා කියන්නේ යාපහුව කුරුණෑගලින් කියන්නේ කුරුණෑගල ගත්ත කියන්නේ ගම්පොළ කොත්තුව කියන්නේ කෝට්ටේ මචං කියන්නේ මහනුවර. මහනුවර අපි නිර්ද දෙකකට ගන්නේ නෑනේ නේද? උඩ දෙකක් ඕන මතේ තියාගන්න මොකද්ද? අපෝ කියන්න පුළුවන්. අපෝ දයා කුරුණෑගලින් ගත්ත කොත්තුව මචං නේද? ඔන්න ඒක අපිට රාජධානි සෙට් එක මතක හිටිනවා. හැබැයි අපිට මේ මැද සෙට් එකේ නිර්ද දෙක රාජධානි සෙට් එකේ රජුරු ලේසියෙන් මතක හිටිනවද? මතක හිටින්නේ නැහැ. ඒක බුවනක බාවුලා ඉන්නවා, විජේ බාවුලා ඉන්නවා. ඒක මතක හිටින්නේ නැහැ. ඔන්න නිර්ද දෙක රාජධානි පහක් නේ තියෙන්නේ නේ. කීයද තියෙන්නේ? පහක් තමයි තියෙන්නේ. 1 2 3 4යි 5යි. ඔතනින් මැද තුනේ ඉන්නේ බුවනක බාවුලා. මැද තුනේ කවුද ඉන්නේ? බුවනක බාවුලා. ඔන්න දැන් මැද තුන හොයාගන්න ඕන. මොනවද මැද තුන? මෙන්න මැද තුන. මැද රාජධානි තුනේ ඉන්නේ කවුද? බුවනක බාවුලා. එතකොට අපි දන්නවා දැන් බුවනක බාවුලා රජ වෙන්නේ පිළිවෙලකටනේ. 4 වෙනියා ඉඳලා නෙමෙයිනේ දෙවෙනියා ඉන්නේ. 1 2 3 4 5 කියලා පිළිවෙලටනේ යන්නේ. එහෙනම් අනිවාර්යෙන් යාපහුව කීවෙනි බුවනක බාවුලද? පළවෙනි බුවනක බාවුලා. කුරුණෑගල කීවෙනියද? දෙවන බුවනක බාවුල එකයි. මේ පළවෙනියා මෙයා කීවෙනියද? දෙවෙනි බුවනක බාවුලේ ආරම්භක පාලකයා. නේ? ඊට පස්සේ ගම්පොළ හිතෙනවා හතරවෙනි බුවනක බාවු කියලා නේද? නෑ. කුරුණෑගල තමයි තුන්වෙනියා තින්නේ. එයා ආරම්භක පාලකයෙක් නෙමෙයි. ගම්පොළ කවුරුද එතකොට? හතරවෙනි බුවනක බාවු. පැහැදිලිද එතකොට? තව උඩ රාජධානිය විතරනේ දඹදෙනිය. දඹදෙනිය කවුද? තුන්වෙනි විජය බාහු නේද? කෝට්ටේ 6 වෙනි පැරකුම්. උන්න දැන් මතකයි. අනුරාධපුරේ කවුද? පණ්ඩුකාභය. පොළොන්නරුවේ පළවෙනි විජය බාහු. දඹදෙනියේ තුන්වෙනි විජය බාහු. ඊට පස්සේ යාපහුව කුරුණෑගල ගම්පොළ කියන එකේ ඉන්නේ කවුද? බුවනක බාහුලා. 1යි 2යි 4යි නේද? කෝට්ටේ කවුද? 6 වෙනි පරාක්‍රම බාහු. කවුද 6 වෙනි? පරාක්‍රම බාහු. මහනුවර කවුද? සේනා සම්මත වික්‍රම බාහු. කෝට්ටේ කොටස් තුනකට කැඩෙනවද මොනවද? සීතාවගයි රයිගමයි කෝට්ටේ කියලා අවසානයේ 1521 කැඩෙනවද නේද? ඒ වගේ ආරම්භක පාලකයන් සීතාවග මායතුනේ රයිගම බණ්ඩාර කියලා. එතකොට දැන් අපිට නිර්ත දිග රාජධානි ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. ඔන්න මම එතකොට නිර්ත දිග රාජධානි මොනවද නිර්ත දිග රාජධානි වලට අයිති වෙන්නේ? දයා මොකද්ද? කුඩේ නැත්නම් කුරුණෑගලින් ගත්ත කොත්තුව. දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ. මෙන්න මේ රාජධානි වලින් අපිට රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ දඹදෙනියේ දෙවන පරාක්‍රම බාහු. දෙවන පරාක්‍රම බාහු කියන රජතුමාගේ කාලේ. ඊළඟට අපිට රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ මොකෙන්ද? කෝට්ටේ. කෝට්ටේ කවුද? 6 වෙනි පැරකුම්. සහ කෝට්ටේ සාහිත්‍ය, දඹදෙනිය සාහිත්‍ය ඔන්න ඔය දෙක විතරයි අපිට මේ ටිකේ රචනා ප්‍රශ්න වලට හැදෙන්නේ. මෙන්න මේ රාජධානි තුනේ රචනා ප්‍රශ්න හැදෙන්නේ නැහැ ලකුවට. හැබැයි අපිට මේ වගේ තියෙන වැදගත් සිදුවීම් ටික මතක තියාගන්න වෙනවා. ඔන්න